මොන වුණක් කමන්නේ මගේ උදේ කෑම එක ලෑස්ති කරොත් හැමෝගෙම ඇඟට ගුණයි. මට නම් හිතෙන්නේ අද මගේ ලග්නෙට බොහෝම සුබ දවසක් කියලා. ලැබීම වැඩි. කොහොමද ගාෆිල්? හරි. මගේ දවස টොප් එකටම තියෙයි දැන් නම්. අයියෝ. මේ අහන්න ගාෆිල්. නෝම ඇවිල්ලින්නේ මුළු නිවාඩු කාලෙම අපිත් එක්ක ඉන්න. ඉතින් ඔයාලට සතුටුයි නේ? නැහැ. නිවාඩු කාලෙම ඉන්න ආවද? ඔව්. මම මේක ගත්තේ අමාරු කාලෙකදී ප්‍රයෝජනෙට ගන්න. නෝම නිවාඩු කාලෙම ඉන්නවා කියන්නේ ඊට වඩා අමාරු කාලයක් තව එනවද? අනේ ඉවරයි මම. අපෝ කෑවා. නෝම ඔයා මෙතන තුල කකා ඉන්නවද? මරු බිස්කට් එකන්නේ. මේ අර තරගෙට යන්නේ නැද්ද අලි? තරංගයක්? මොන තරංගයක්ද? ඇයි ඔයා දන්නේ නැද්ද ලෝකේ ලස්සනම හුරතල් පූසතෝරනේ තරගෙ තියෙනවනේ බබා. ඉතින් මේ ඉන්නේ ඒ මමනේ. මම ඇයි මට දැන්නුවේ නැත්තේ? මමත් යනවා. අපේ ගෙ පිටිපස්සට යන්න. ඉක්මනට ගියොත් ඔයාට පළවෙනියා වෙන්න පුළුවන් වෙයි. හරිද? තෑගි දිනන්න පුළුවන් නේ. ස්තුතියි ගාෆිල්. මං කොහොම හරි සම්මානය අරගෙන තමයි එන්නේ. පරිස්සමෙන් ඉන්න නෝමෝ. මං දැන් ඔයාව චීන කෑම හදන්න යවනවා. චීන ක්‍රමයට හදන පූස් චයිනීස් ෆුඩ්. ඔයද මේ පෙට්ටිය අලෝන මේ ටේප් එක තියෙන්නේ. මේ නමෝ මගේ කරන් එනකන් ඔයා දඟලන්නට ඔහොම හොටල් දෙලා ඉන්න ඕනේ. හොඳ බබා වගේ. ඔය හුලුවක් කියලා හිතන්න එපා ගාෆිල් හරිද? හරි මං ඔයාලට බෝලේ ගේන්න විසික් කරන්න. හැබැයි ඉතින් මේ ටැග් එක වගේ කරපටින් හැම තිස්සෙම වැටෙනවා. දැන් තමයි ඉතින් නිකන් සෙට් කරන්නම් පස්සේ ඒක හරියටම හරි ගස්සන්න. කෝ. ඔන්න එනම් විසික් කරනවා. හරි. අම්මෝ. ඔයාගේ මෙච්චර බර වැඩි වෙන්න මොනවදානේ ඔයා කෑවේ නෝමෝ. ඔච්චර කන් දෙපානේ. මේ මට පෝස්ට් කාඩ් එකක් එවන්න. මං කිව්වනේ මේක විහිළුවක් නෙවෙයි. එහෙම නේද ආඩි? දැන් මෙතන පොඩි නැප් එකක් දාන්න ඕන හිත සන්තෝෂ වෙච්ච වෙලාවේ. ගාෆිල් ඔයා හොඩිව දැක්කද? මොනවද ඉතින් එයාගේම නැට්ට පස්සේ දුවදුව කැරකි ඇති. නැත්තම් බලන්න. හරිම පුදුමයි. එයා එකපාරට මතුරු දහන් වෙලානේ. මම බෝලේ විසික් කරා විතර එයා පිටිපස්ස දොරින් ගියා ඒක අහුලන් එන්න කියලා එතන ඉඳන් එයාව හොයා ගන්නත් නෑ. තව ටිකක් බලමු. කොහේ හරි ඉඳන් එන්න නැතේ. පිටිපස්සේ දොරෙන් අයියෝ අර පෙට්ටිය බර වෙනකොට මම මේත් බැලුවා මොකද කියලා. ඕම ඉන්නේ ඔය පෙට්ටිය චීනෙට යවන්න ඕන නැති කෙනෙකුත් ඉන්නවා. අයියෝ. අනේ මගේ ඕඩි. අයියෝ. ඔව් මිස් බෙලා. මට හවස් වෙද්දි ෂැන්හයි වලට එන්න පුළුවන්. ඔව්. එතකොට මගේ අතේ තියෙන රත්තරන් පූසා ඔයාගේ වෙනවා. ඕඩි නෝමයි දෙන්න මෙන්නට පෙට්ටිය හොයාගන්න තමයි ඉන්නේ. මඩයි මම වැඩක් කළා. අයියෝ. ඔයද දැන් මොකද කරන්නේ? ඕඩි නාමෝ ඔයගොල්ලෝ කොහෙද පුතේ? අයියෝ. ඔයගොල්ලෝ කොහෙද? කොහෙද ඉන්නේ? මේකෙත් නැහැ. මේකෙත් ඇත්තේ නැහැ. මේකෙත් නැහැ. ඒ වුණාට බිස්කට් වගේක් තියෙනවා නියමයි. කොහෙද? අයියෝ මොකද මේ වෙන්නේ යන්නේ? ලොකු විනාශ. අනේ පිටත් වීම සඳහා සියල්ල සූදානම්. ඔබගේ සියලු විදුලි උපකරණ විසන්ධි කරන්න. බෑ. මට වීසනටුව කොහෙවත් යන්න බෑ. අනේ සීට් බෙල්ට් එකක් අතින් නෑ. පත්තරේකුත් නෑ කියව ගන්න. අයියෝ.
මේ තියෙන අන්තිම පෙට්ටිය මේක තමයි ඇත්තේ. කොහොමද? මේ අනේ ඔයාව දැකපු එක මට ලොකු සතුටක් පැටියෝ. ඔයා නම් එහෙම නෑ හොඳේ. මං ඔයාට හොඳින් ඉන්න දෙන්නේ නෑ ගාෆිල්. අයි ඔයා හිතන්නේ මං දැන් හොඳින් ඉන්නවා කියලාද? ඇයි ඔයා මාව අබුඩාබි වලට යවන්න හදන්නේ? නෑ අබුඩාබි ගිහින් මොනවා කරන්නද? අපි දැන් මේ යන්නේ චීනය බලා. ඒක නම් හොඳයි. මොනවා? චීනෙට යනවා. ගාෆිල් ඕඩි ඔක්ල කොහෙද? ඒ ළමයි නැගිටින්න දැන් අපි ගොඩ බස්සලා ඉන්නේ. එන්න. කොහෙද මේ නම්? කොහෙද ගියා? මම දන්නවා මේ ඉන්නේ නෝම නෙමෙයි කියලා. ඒ වුණාට මම හොයන්නේ කවුද මේ ඉන්නේ කියලා. නෝම නැගිටින්න කිව්වනේ. කවුද මොකද්ද? මිනිස්සු නම් කියන්නේ අපි නිදා ගන්න හරි කැමතියි කියලා. මේ නැගිටින්න නෝම. හරි ඔන්න එනන් චීනෙට ආවා. හිටි කුචා. හේ හොර්තල් සත්තුන්ට එයාපෝට් එකේ නිදහසේ ඉන්න බෑ. එන පොට හරියන්නේ නැහැ. නාමුවත් අරගෙන අපි මෙතනින් කොට බැනගමු. ඉත ගන්න. හරි බය වෙන්න එපා. මං දන්නවා මේක තමයි හරි කියලා. ඒයි ඔම නවතිනවා. ඔය බල්ලාවේ පොසාවේ නවත්තන්න. සමාවෙන්න අර බල්ලයි පූසයි ඒගොල්ලෝ පැනගත්තා. මං හිතන්නේ මේක අර බල්ලගේ කරපටියේ තිබිලා වැටෙන්නේ නැති. මේක පෙට් ලයිසන් එකක්. හොඳයි. එම් පුංචි නිදි කුමාරයා දැන් නැගිටිනවා බලන්න ඈ. මං අරන් ඉන්නේ වැරදි පෙට්ටිය. මේක නම් ලොකුම විනාශයක්. ඒ ඇස්සේ ඉන්න අපි කිලෝමීටර් 10 ගාණක් ඇති. කන්න දෙයක් නෑ. ඒ වගේම අපි දන්නේ ජෝන් කොහෙද ඉන්නේ කියලා. අයියෝ මොකද කරන්නේ මේකට? මේ ඉඳලා බඩගින්නම මැරෙන්න වෙයිද දන්නේ. කමන්නේ. නමෝ මගේ අරුණට මෙන්න මේ අලුත් පිළිම දීලා අපිට මොනවද කන්න ඉල්ල ගන්න පුළුවන් වෙයි මෙහෙන්. මෙහෙ ලස්සන ඇති කියලා මම විශ්වාස කරනවා. සමහර විට මුළු ජීවිත කාලෙම අපිට චීනේ ළඟින්ද වෙන්න පුළුවන්. ඔයා ඉන්න හොඳටම පරක් වුණා වොල්ඩෝ. මෙන්න ගෙනාව මිස් පෙලා. ජාතික කෞතුකාගාරෙන් උස්සපු ගමම්මයි මම මෙහෙට අරන් ආවේ. රත්තරම් පූස් පිළිමේ මේ පෙට්ටියේ තිබ්බොත් හොඳයි. නැත්තම් හැමෝටම වන්දි ගෙවන්න සිද්ධ වෙයි. මේක රත්තරම් පූසෙක් වගේ පේන්නේ නෑනේ. නෑ මම මේක නිකම් පිළිමයක් වගේවත් නෑ. යනවා මගේ රත්තරම් පූස් පිළිමේ කොහෙද කියලා. මම නම් දන්නේ. ඒත් ලෝකේ හුරතල්ම ලස්සනම පූසා ඉඳිද්දි මොකටද පිළිම ඕනේ කරන්නේ නේද? මං හිතන්නේ එයාපෝට් එකේදී වැරදිමකින් බෑග් එක පාරු වෙලා. එච්ච දේ ගැන මම සතුටු වෙන්නේ නෑ වොල්ඩෝ. දන්නව නේද මං ඒ වගේ වෙලාවට මොකද කරන්න කියලා? දෙයියන්ගේ නමෙන් සින්දුරන් කියන්න එපා. මම කියනවා. ඇත්තටම මම බයෙන් හිටියේ තෝවකම කියයි කියලා. අනේ ඕක නවත්තන්න. මං අහන ඕනම දෙයකට උත්තර දෙන්නම්. ඕක නවත්තන්නකෝ අයියෝ. මට විශ්වාසයි මේ පූසා මොනවා හරි දන්නවා කියලා. සනි, ජොනි, දැන් ඔය දෙන්න ඇවිල්ලා ඔයාලගේ අලුත් යාළුවත් එක්ක සෙල්ලම් කරන්න. මම ටිකක් පැයකට විතර එළියට යනවා. මට උදව් කර ඉඳලා හරියනවද? ඔයාට පාඩම් කරන්න තියෙනව නේද? මමගේ පාඩම් වැඩ ටික කරලා ඉවරයි ටෑන් මාමේ. අනික ඔයාගේ රෙස්ටුරන්ට් එකේ වැඩවලට උදව් ඕනනේ. ඔයා හිටියේ නැත්තම් මම මොනවා කරන්නද මන්ද? මතකයිනේ. කවුරු හරි බඩගින්න ආවොත් ඒගොල්ලන්ට කෑම දෙන්න.
මෙවනන්නේ ඕගොල්ලෝ මෙතන යන්න. ටෑන් මාම කැමති නෑ අයාලා යන සතුන්ට කෑම දෙන්න. මම ඕගොල්ලන්ට කිව්වනේ මගේ මාම දැක්කොත් එහෙම ඕගොල්ලෝ මෙතන ඉන්නවා ඒකෙන් මට තමයි කරදර වෙන්නේ. හයි මෙහන් ඩෝඩි ටිකක් දුක හිතෙන විදිහට බලන්න අර අපි 1005 වෙනි ක්‍රමයේ හැටියට බලන්න. අනේ ප්ලීස්. ඕගොල්ලෝ චයිනීස් නූඩල්ස් වලට කැමතිද? ඕගොල්ලෝ දන්නවද පැස්ලා මුලින්ම හැදුවේ චීන කියලා? ඇත්තද? මං හිතුවේ ඕගොල්ලෝ දවසේම කාලා ඊට පස්සේ කුම්පු පුරුදු වෙන එක තමයි කරන්නේ කියලා. ඕගොල්ලෝ ගුම්පු කළාද පෙන්නුවේ? තාම බඩගිනි නේද? මට ඕගොල්ලන්ව පාර කෙරවලේ කන්න ඇති තරම් තියෙන ෂොප් එකකටවත් අරන් යන්න පුළුවන් වුණා නම්. ඒක නම් টොප් අදහසක් නේ. මම තියෙන මෙච්චරයි. මට සමා වෙන්න. වව්! මේක නම් සෑහෙන්න වටිනවා. මේක විකුණන්න ඕනේ. ඒකද ඕගොල්ලෝ කියන්නේ? මෙතනින් පොඩ්ඩක් එහාට වෙන්න ඇන්ටික් ෂොප් එකක් තියෙනවා. අපිට පුළුවන් වෙයි එතනින් මේකට හොඳ ගාණක් අරගන්න. මේ වගේ වෙලාවට නෝම ගැන හිතලා වැඩක් නෑනේ. අන්න පාට කෙලවරේ හොටට කන්න පුළුවන් කඩියක් තියනවලු. අත්තබයි මට මේක අදහ ගන්නත් බෑ. කොහෙන්ද ඔයගොල්ලන්ට මේ පිළිම හම්බ වුණයි කියලා කිව්වේ? ඔයා මේක විශ්වාස කරන එකක් නෑ. ඒත් මේ බල්ලයි පූසා තමයි මට ඕක දුන්නේ. ඇත්තටම යුරෝපයේ ඉන්න පිස්සු ඔපෙරා ගායිකාව මේ පිළිමට හොඳ ගානක් ගෙවයි. මොකද කියන්නේ? මං දහදහන්නේ. දඩක් මේ වෙලාවේදී නම් ඒක හොඳ ගානක් තමයි ඉතින්. ඒත් මේ පිළිමේ අවුරුදු 6-7000ක් පරණ ඇති. සමා වෙන්න. අපි මේ පිළිම විකුණන්නේ නෑ. ඔයාගේ කාලේ නාස්ති කරපු එක ගැන කනගාටුයි. ඉන්න මං ඕකට 20000ක් දෙන්නම්. 30000ක්. අයියෝ එපා අනේ එපා ඔය ඇති අරියෝ එපා මම ඔච්චරයි දන්නේ. අයියෝ හෙලෝ කියන්න. ඔව් කතා කරනවා මං තමයි බෙලිසීම. මං දන්නවා ඔයා හොයන රත්තරන් පූසා කාගාවද ඉන්නේ කියලා. හැබැයි ඒකට ගානක් ඕන වෙනවා. ඔයාට ඕන ගාන ලැබෙයි. කියන්න. නෑ මම ගාෆිල්ලත් ඕඩිවත් දැක්කේ නැහැ. ඒගොල්ලෝ ගිහලා පැය 24ක් වෙනවා. ඒ කියන්නේ කෑම වේල්ම 18ක්. නමෝ තතුරුදහන්. හලෝ බල්ලෙකුයි පූසෙකුයි එයාලව දැක්කද? හරියටම කොයිද ඉන්නේ කියනවද? ෂැන්හයි? ඒ කොයිද? හරි චීනනේ. මං දන්නවා. මං ඇවිල්ලා ඒගොල්ලෝ එක්කන් යන්න. ඕකේ thank you. දවසින් යන පාසලක් නම් මං ඊයේ මෙහෙන් චීනෙට යවුවා. හරිනේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට දැන් තේරෙනවා. අයියෝ චීනේ! ඔයා දන්නවද සල්ලි ටික අපිට තිබ්බනම් අඩු ගානේ සතියකට කන්න තිබ්බා. අපේ මාසෙකට නෙමෙයි සතියකට. සතියකට කන්න තිබ්බා. ඔයාලා දන්නවද ඩිංක් බෑන් කියන මගේ නමේ තේරුම? රට ආරක්ෂා කරන්නා කියන එක. මේක අවුරුදු 1000ක්වත් පරණ නැති. මේක කෞතුක වස්තුවක්. ඒක නිසා මේක තියෙන්න ඕන කෞතුකාගාරේ. එතකොට මගේ රටේ මිනිස්සුන්ට මේවා දැක බලා ගන්න පුළුවන්. නිකන් යකඩ බඩු එකතු කරන පිටරට අය ගාව මේවා තිබිලා හරියන්නේ නැහැ. යමු. අද රැට ඔයාලට මගේ මාමගේ කඩේ නවතින්න පුළුවන්. මට පුළුවන් ඉමින් සැරේ ඔයාලට කැම ටිකක් දෙන්න. එන වෙන්න. යුක්තිය සාධාරණ රජ කරන ලෝකේ අයුක්තිය අසාධාරණ වෙන සටන් කරන කොල්ලෙක් මම. ඔයාලා දෙන්නට දෙන්න වෙනවා. ඕ රත්තරන් පූසා. මං අවුරුදු ගානක් ඔයා වෙනුවෙන් බලන් හිටියා. අන්තිමට ඔයා මගේ වුණා. මේ පිළිමේ අපේ රටට අයිති උරුමයක්. මේක කළොත් ඔයාට බේරෙන්න වෙන්නේ නැහැ. නිකම් විකාර කියවන්න එන්න එපා. මං අවුරුදු ගානක් තිස්සේ ඉඳන් මේ වගේ වැඩ කරන්නේ. මේවා මට අලුත් වැඩ නෙමෙයි. මේවා හින්දා තමයි මං පෝසත් උනේ. ඒත් මොන එකටද ඔයාට මේ පිළිම ඕන කරන්නේ ආ? මොකද කියනවා නම් මේ පිළිමේ තමයි ගොඩක් වටින නිදානික යතුර. ඒකේ නම වෝල්ඩෝ. මොකක්ද ඒකේ නම කියලා මට කියනවද? මට ඒක අමතක වුණා. පුස් ඇන් ලෝන්. හරි. මං ඒක ඔයාලට 10 වෙනි වතාවටත් මතක් කරන්නම්. සුප්‍රසිද්ධ චීන කතාවලට අනුව පුස් ඇන් ලෝන් කියන්නේ සැඟවිච්ච නිදානවල ආරක්ෂකයා. මේ රත්තරන් පූස් පිළිමේ පාර පෙන්නනවා පුස් ඇන් ලෝන්ගේ පොළොවට හංගලා තියෙන වටිනාම නිදාන ටික හොයාගන්න. අපිට පුළුවන් මේ ලෝකෙ තියෙන ලොකුම දියපන්තියත් හොයාගන්න. පුස් ඇන් ලෝන්ගේ නිදාන කියන්නේ පුරාවෘත්තයක් විතරයි.
මම ඉස්සර නිදාගන්න යද්දි මගේ මාම ওই කතාව කියලා දෙනවා. ඒක ඇත්තටම තියෙනවා. මට පුළුවන් ඒ පිළිම අරගත්තට පස්සේ මෙච්චර කල් මම බලන් හිටිය ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. මේ ප්‍රොජෙක්ට් එක තමයි මගේ ලොකුම හීනේ. බලා ගන්න. මේ තමයි බෙලසීම කොන්සර්ට් හෝල් එක. මේ වගේ මගේ ලොකු පිළිමයක් ඇතුලේ තමයි ඒක හදන්නේ. එතකොට මිනිස්සු ලක්ෂ ගානකට ඇවිල්ලා මගේ ලස්සන සංගීතය අහන්න පුළුවන්. මේ වගේ. මෙට්‍රොපොලිටන් ඔපෙරා එකේ අය මෙයාට එතන සින්දු කියන්න දෙන්නේ නැහැ. අනේ මෙයාගේ කතාවට හොඳයි හොල්මන් කතාව වලට ටිකේ. වෝල්ඩෝ එහෙනම් මෙයාලවත් අනිත් පැත්ත එක්කම දාන්න. කබඩා කාමරේට තේරුණාද? ඔය දෙන්න මේගොල්ලෝ මොකද කරන්න කියලා හොඳට ඈගාගෙන ඉන්න ඕනේ. හරි නේනම්? අයියෝ මේ දවස්වල නම් මට වාසනාවක් ඇත්තෙම නෑ. ඔය අනිත් අය කියනවා ඇති ෂුවර් එකටම නවමට වෙන්නේ. ගාෆිල් මං කිව්වේ ඔයාට. මෙයන් මේ ඉන්න හුරතල් පූස් පැටිය ඔයාගේ යාළුවෙක්ද පූස්? ෆුසන් ලෝංගි නිදාන ගන්න කලින් අපි අර පිස්සු ගෑනු කෙනාව නවත්තන්න ඕනේ. මොකද්ද නිදානය කොහෙද තියෙන්නේ? ඒක මම පස්සේ කියලා දෙන්නම්. දැන් අපි කල්පනා කරන්න ඕනේ කොහොමද මේ පිස්සු පූසංගෙන් බේරිලා මෙතනින් පැන ගන්න එක ගැන. මේ ඉන්නේ බඩු දෙක. මෙහෙට එන්නකෝ කට්ටිය පොඩකින් මට අදහසක් ආවා. මෙන්න මේක කරන්න තියෙන්නේ මේ කට්ටිය මුලින්ම කරන්න ඕන අවධානය වෙනස් කරන්න ඕන. ඊට පස්සේ තමයි ගේම් එක තියෙන්නේ. හරි. මාපටන් ඉස්සරිනම බැලේවලට කිසිම කැමැත්තක් නෑ. විශේෂයෙන්ම බලු බැලේවලට. මං තුනට ගන්නම් වැඩි කරමු. හරි නේද? මෙන්න. එකයි තුනයි. ඕගොල්ලෝ පුදුමාකාර වැඩ කළා. පුරාවෘතයේ හැටියට නම් පිළිමේ තමයි නිදානෙට පාර පෙන්වන්නේ. නියමයි. ඒක ඇතුලේ දින සිටියම හොයාගත්තද? පිළිමේ ඇතුලේ කිසිම දෙයක් නැහැ. කිසිම සිතියමක් නැහැ. ආයෙත් බලන්න. ඒක ඇතුලේ තියෙන්න ඕනේ. මගේ පිළිමේ අල්ල ගන්නවා. මේ ඩොක් වෙලානේ යන්නේ. අයියෝ මගේ පිළිමේ. ඉන්න. අයියෝ උඩ බන්දුව එක ගත්තා. නෝම මෙන්න මේක පොට අල්ලගන්න. හරි. අල්ලගත්තා. ඒ බුලුවන් නම් අල්ලගන්නවා. මගේ පිළිමේ අපෝ මෙහාට දෙනවා. ඕනෑනේ. මෙන්න බඩු. මේ හරි. අපි මෙතනින් යමු. ඉක්මන් කරන්න. ජනේලෙන් එළියට පයින්න අනේ කොහොමද අපි පයින්නේ? අපි 50ක් උඩනේ ඉන්නේ. මගේ පිළිමේ ඕනේ අල්ලගන්නවා. ඒ උනාට මේ වෙලාවේ වෙන කරන්නේ කියන්නේ මේ මෙහෙනවා. මට 50 වෙනි තට්ටුවෙන් බිමට වැටෙන්න බෑ. අයියෝ අයියා. මගේ පිළිමේ දීලා යනවා. අරකට නගින්න. හයියෙන් අල්ලගන්න. මගේ පිළිමේ මට දීලා යනවා. කොහෙන්ද අමුතු පාල් ගඳක් එන්නේ ඈ? ඉතින් ඒක දිහා බලන්නේ. මේ මැරිච්ච ඉච්ඡාවක් නේද මේ ඉන්නේ? ඔය තියෙන්නේ දූරියක්. මේ ගොඩක් කට්ටිය ඕක කන්න ආසයි. ඒත් ඉතින් සමහර කට්ටියට නම් ඕකේ සුවඳ අල්ලන්නේ නැහැ. ඒ වුණාට හැමට ගොඩක් හොඳයි. හැබැයි එතකොට ලොන් වලට මොකද වෙන්නේ? හැමතෙම හොඳයි කියන්නේ? එහෙනම් මේක මේ අර නෝනට තමයි හරියන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න. අන්න. වැදුන්නේ නේද? කයිනේ වැදුන්නේ තෝන්නේ. එහෙනම් අපි තුනක් එවන්නම්කෝ බලන්න. මට මොකුත් නැහැ. නියම වැඩේ යාළුවනේ. බලන් ඉන්න යන වරගොල්ලෝගේ පස්සේ. ඔයාට මොනවද ඕනේ? මම පොඩි වීඩියෝ එකක් කරනවා. ඊට පස්සේ මම මේ වීඩියෝ එක ඉන්ටර්නෙට් එකේ දානවා. මට විශ්වාසයි මිනිස්සු මිලියන ගාණක් මේක බලයි. මම තමයි ශ්‍රේෂ්ඨ ඔපෙරා තාරකාව බෙලා බෙල්ලසීම. මගේ ලස්සන කටහඬේ සුන්දරත්වය විඳිනවද? මන් දැන් ගිහිල්ලා උදෙන් මෙන්නම්. ඊට පස්සේ අපි බලමු ওই පිළිමෙට මොකද කරන්න ඕන කියලා. එහෙනම් ඉතින් ඕගොල්ලෝ දැන් පරිස්සමෙන් මෙහෙට වෙලා ඉන්න.
ඕගොල්ලෝ ඒක දැක්කද? පිළිමේ ඇස් දෙකට හඳේලි වැටුණාම ඒක පරාවර්තනය වෙලා රූපයක් මැවුණා. තේගොලුවක් නේද? මොකක්ද ඒකේ තේරුම? ඒකේ සටහනකුත් තියෙනවා. ෆුස්සෙන් ලෝන්ගේ නිදානේ හොයාගන්න ඕනේ අතරේ පළවෙනි භාගේ අංකල තියෙන පෞරාණික සූජෝ උද්‍යානයලු. නිදන් සිටියමක් ෂා ඒක නම් නියම වැඩක් නෑ. සූජෝ උද්‍යානේ තියෙන්නේ කිලෝමීටර් 50ක් විතර දුරින්. අපි උදෙන්ම කරන්න ඕන වැඩේ තමයි යතුරු හොයාගන්න එක. දැන් ඉතින් ගිහින් නිදාගමු. ඒගොල්ලෝ ෂැන්හයි වල ඉන්නවා කියලා විතරයි දන්නේ. ෂැන්හයි කියන්නේ චීනයේ තියෙන ලොකුම නගරේ. එහි මිලියන 23ක් විතර මිනිස්සු ජීවත් වෙනවා. මන් දන්නවා. කොහොමද එච්චර සෙනගක් නැද්ද බල්ලෙක්වයි පූසෙක්වයි හොයන්නේ? පූසන් දෙදෙනෙකු සහ බල්ලෙකු ලෝමැදයාමක් ඊයේ රාත්‍රියේදී ෂැන්හයි නගරයේදී සිදුවී තිබෙනවා. ඔවුන්ව අල්ලාගෙන හර ඉන්නේ. ඒ තමයි මගේ බල්ලේ පූසෙක් දෙන්න. මිලියන ගණනක් නර්මා තිබෙනවා. ඉක්මනින් අසනීප තත්ත්වයක් ඇතිවන කිසිවෙකු මෙම වීඩියෝ ඉතිරි කොටස නරඹීමෙන් වළකින්න. බෙලා බෙලිසීම සමහර විට එයා දන්නවා ඇති ගාෆිල්ලා කොහෙද ඉන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවද? සුබාදාම කලාව ඒ වගේ හැම දෙයක්ම එකතු කරලා තමයි මේ සූජෝ උද්‍යානය හදලා තියෙන්නේ. ඒක නම් නියමයි. මේ අර මොකද අර පේන්නේ? පූස් නිදානේ යතුරු කොහෙද තියෙන්නේ? ඒ මේ මට මේ පූෂ දෙන්න දැකලා පුරුදුයි වගේ නේ අනේ. ඒවත් අපි ගාව තියෙන පිළිමේ වගේමයි. මං හිතන්නේ අපි ගාව තියෙන මේ පිළිමේ තියන්න ඕන ඒ දෙක මැදින් තියෙන හිස් ඉඩේ වගේ. කිසිම දෙයක් වෙන්නේ නෑනේ. වෙන එකක් නැහැ වගේ නේ. අර බලන්න අතන රහස් කුටියක් තියෙනවා. ඕඩියා? මේකේ තියෙන විදියට ෆුස්සල් ලෝන්ගේ නිදානේ හොයාගන්න ඕන පදක්කමේ භාගයක් තමයි මේ තියෙන්නේ. පදක්කමේ අනිත් භාගෙ තියෙන්නේ කින්ෂාන් කන්දේ තියෙන පන්සලේ ඉන්න වයසක ගුරුතුමා ගාව. කින්ෂාන් කන්ද තියෙන්නේ මෙතන ඉඳලා සෑහෙන්න දුරකින්. සතපුම් ගාන දුරින් කියලා දොයි කියන්නේ? නෑ බය වෙන්න එපා. අපි මේ ට්‍රයිසිකලෙන් එහාට යන්නේ නෑ. මීට වැඩිය වේගෙන් යන එකක් ඕන වෙයි වගේ. එකන් යනකොට ස්තුතියි. ඕක මොකද්ද ඩින්ක් බැංක් පුතේ? සිතියමේ හැටියට අපිට කින්ෂාන් කන්දට යන්න තියෙන්නේ මෙන්න මේ පැත්තෙන්. ඔබ පොඩ්ඩක් මෙතන ඉන්න. මම ඉස්සරහට ගිහින් බලන්න. ළඟපාත පීස කඩයක් තිබ්බොත් මට ටක් ගාලා කියන්න. කන පැලෙන්න බඩගිනි අප්පා. හාල් මැස්සෝ දාලා හරි කමන්නේ පීස. මෙතන ඉඳලා නම් හරියන්නේ. මං අහලා තියෙනවා කැලෑවේ ගොඩාක් භයානක විෂ සත්තු ඉන්නවා කියලා. අයියෝ මොකක්ද මේ භයානක සතා? අයියෝ මේක ගන්න කවුරු භයානක සතෙක් ඉන්නව මොකද්ද? දිවි මකුළුවෙක් වගේ හිටියොත් මොකද? එහෙම වුණා නම් හොඳයි. ඒගොල්ලෝ මාව චීනෙට තැපැල් කරන්නේ නෑනේ. මොකද මේ පාරෙන් හදන භයානක සතා? මන් දන්නේ. හැබැයි එන්නේ නම් හොඳකට නෙමෙයි. මේ ඉන්නේ බැන්දලා දෙන්නේ. ඒගොල්ලෝ අපිව කන්නත් දන්නේ නෑනේ. අයියෝ! කලබල වෙන්න එපා. මේගොල්ලෝ කන්නේ උණ ගස්වල දළු විතරයි. ජරාව කන්නේ. ඔයා දන්නවද මේ සතා මොකෙක්ද කියලා? මම හිතන්නේ වඳුරු ජාතියක්ද කොහෙද? වඳුරුව නම් ඔයිට වැඩිය බුද්ධිමත්. ඒ ඕම කරනකොට මට කිචි. මොනවා වුණත් මෙයා හරිම හුරතල්. මේ ඔයාලගේ යාළුවෙක්ද? ඔව් මගේ නම ගාෆිල්. මේ ඉන්නේ ඕඩි. එතකොට මම තමයි ලෝකෙ ඉන්න හුරතල්ම පොසා නෑමෝ.
ඉතින් ඔයාලා කට්ටිය කොහෙද මේ යන්නේ? අපි යන්නේ කන්ද උඩ තියෙන රහස් පන්සලකට වයසක කෙනෙක් ඉන්නේ. එතෙන්ට. අයියෝ අර උඩ තියෙන ගරාවැටුණු තැනද? පිස්සු අයසක මිනිස්සෙක් ආරක්ෂා කරන්නේ. ඔයාලට අපේ සුබ පැතුම් එහෙට යන්න දවස් ගානක් කියයි. අපිත් මේ ඒ පැත්තට තමයි යන්නේ. ඕගලන්ට ඕන නම් අපි එක්කගෙන යන්න. අපි ඉන්නකොට ආරක්ෂාව වැඩි. වයින් යන්න වෙන්නේ නැද්ද? ඒකට මම නම් කැමති වයින් යන්න නම්. ඔගලන්ට අලුත් යාළුවෝ ටිකක් හම්බෙලා වගේ. ඔයා තමයි මේවට වග කියන්න ඕනේ ඕල්ඩෝ. ඔයා හින්දා යාලා මගේ පිළිමෙත් අරගෙන පැනලා ගියේ. තේරුණාද? මට ඒ දියමන්තිය ගන්න බැරි වුණොත් එහෙම මට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ බෙලසීමා කොන්සර්ට් හෝල් එක හදා ගන්න. එතකොට මිලියන ගාණක් මිනිස්සු දුක් වෙයි මගේ ලස්සන සංගීතය අහගන්න නැතුව. වාසනාවන්ත මිනිස්සු. මොකද? නෑ මුකුත් නෑ. මට උච්ච ස්වරයෙන් ගායනා කරන්න පුළුවන් මගේ කටහඬෙන් මේ වීදුරුව බිඳෙන ගානට. ඔන්න බලනවා. හරි මම ගිහිල්ලා අපේ පූසන්ගේ කොලර එකේ තියෙන GPS සිස්ටම් එක චෙක් කරලා එන්නම්. සමාවෙන්න මම හොයන්නේ බෙලා බෙලිසිම කියන ඔපෙරා ගායිකාව. ඔයා සංගීතයට ගොඩක් කැමති කෙනෙක් වගේ. ඒකනේ මගේ ඔටෝග්‍රාෆ් එකක් ඉල්ලන්නේ. නෑ. එහෙනම් යනවා යන්න. මම හොයන්නේ පූස දෙන්නෙක්වයි බල්ලෙක්වයි. එක පූසෙ පොඩ්ඩක් විතර මහතා ඒ වගේ බරයි. මට වෙලා කියලා කතා කරන්න. ඒ පූසොයි බල්ලොයි ඔයාට හරි කිට්ටුයි නේද? එහෙමනේ. ඒ හින්දා ඔයා කැමති නැතුව දින යාලට කිසි කරදරයක් වෙනවා දකින්න. ඕ කවදාවත් නෑ. විශේෂයෙන්ම ගාෆිල්ටයි ඕඩිටයි. එතකොට ඒගොල්ලොත් කැමති නැතුව දින ඔයාට කරදරයක් වෙනවා දකින්න නේද? කොහෙත්ම නෑ. ඒගොල්ලෝ දෙන්නව බලාගන්නෙත් මම තමයි. හරි. මං ඒගොල්ලෝ ඉන්න තැන හරියටම කියන්නම්. දැන් ඔයා මේ කාමරය ඇතුළට යන්න. යන්නකෝ. හරි යන්න. ඔයා නම් හොඳ කෙනෙක්. මේක හරිද? ඔයා අයියෝ සෙල්ලම් කරන වෙලාවට උසයි බල්ලෝ උදව් කරන්න කැමති. මෙයා අපිට පාවිච්චි කරන්න පුළුවන්. පූසන්ගේ කොලර් වලින් සංඥාවෙන් කොහෙන්ද කියලා මං හොයාගත්තා. එයාලා ඉන්නේ ක්‍රිම්ෂාන් කාන්දරේ යන ගමන්. සිතිය මේ තියෙන විදිහට මේක තමයි පන්සල. අපිට දැන් කරන්න තියෙන වයසක ගුරුතුමා හොයාගන්න එක. හැබැයි ඔතන හොඳ කෑම ඇති. සාමාන්‍ය චයිනීස් රෙස්ටුරන්ට් වල හොඳ සුප් තියෙනවා. චයිනීස් රෝල් සුට් ඇති. ඒක නෙමෙයි. අපි තව ටික වෙලාවක් ඉඳලා යමුද? මොකද කියන්නේ? ගිහින් බලමු කොහෙන්ද ඇතුල් වෙන්නේ කියලා. බලන්න අර කනෝඩ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. සමාවෙන්න අපි ආවේ මේ පදක්කමේ අනිත් භාගෙ තියෙන කොහෙද කියලා හොයාගෙන. බොරුවට කියවන්න එපා. ඒ මනුස්සයාට නිින්ද ගිහිල්ලා තියෙන්නේ. සුදු මාමේ. ඔයා කොහොමද ඒක කළේ? සැබෑම පුම්පු රණසූරයෙක් වුණාම ඒ දේවල් හෙලි කරන්නේ නැහැ. එහෙම අය වැඩ කරන්නේ Tamanගේ මනසින් දකින දේවල් වලට අනුව. ඕඩි ඒ කියන්නේ මෙයාගේ මේ සම්පූර්ණයෙන්ම අවුල් වගේ නේද? ඒ බැටේ නම් හොඳයි. ඒ වුණාට අපි දැන් පොඩි හදිස්සියකින් ඉන්නේ. අපිට කියනවද මේ පදක්කමේ අනිත් කොට සොයාගන්නේ කොහොමද කියලා? ඔයාට ඇත්තම කියනවා නම් මං ගාව ඒක තියෙනවා. ඒ වගේම මං ඕගොල්ලන්ට මේක දෙනවා. හැබැයි ඒක කොන්දේසියක් උඩ. ඕගොල්ලන්ට ඉගෙන ගන්න සිද්ධ වෙනවා කුම්පු මෝටම. ඕගොල්ලෝ ලෑස්තිද ඕගොල්ලන්ගේ පළවෙනි පාඩමට? ඔව් අපි ලෑස්ති. හැබැයි මුලින්ම මොනාරි කාලා හිටියොත් හොඳයි වගේ. මොකද මගේ යාළුවන්ට හුඟක් බඩගිනි. මුලින්ම ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ කන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයගොල්ලෝ කවදාද දැකලා තියෙනවද කෑම කන එකක් පුරුදු වෙන විදියක් ගැන? මම ඒක පෙන්නන්න හදන්නේ. මේක වෙනම සටන් ක්‍රමයක්. දැන් ඔයාට සිද්ධ වෙන්නේ මේ භයානක ඕඩිගේ කෝපයට මුහුණ දෙන්න. ඕඩි මේ දැන් ඔයාගේ විනාශකාරී මුද්‍රාව ඉදිරිපත් කරන්න වෙලාව.
ප්‍රධාන ක්‍රම 5කට බෙදෙනවා. ඒකෙදි සටන් ක්‍රම 5ක් තියෙනවා. සත්තු 5 දෙනෙක් මුල් කරගෙනයි හදලා තියෙන්නේ. ඒවා විග්‍රහ කරනවා නම් සර්පය, කොටියා වගේ. ඕගොල්ලන්ට ඒ ක්‍රම 5 ප්‍රගුණ කරන්න වෙනවා. ඕගොල්ලෝ කැමති ඕනම දෙයක් කරන්න පුළුවන්. හරියට මේ කොටේ කඩනවා වගේ. එන්න ඔයාගේ වාරේ. ඕඩි ඔය කොට කෑල්ල කඩන්න ඕනේ. ඔක අහුලංගෙන්ට නෙමෙයි වෙනද වගේ. දැන් ඔයාගේ වාරේ. එන්න පුංචි පූසා. ඔයාට මේක අමාරු නෑ නේද? අවුරුදු 3ක් තිස්සේ හුරතල්ම පූස සම්මාන ගන්න තරම් මේක අමාරු නෑ නේද? ඔයාට පුළුවන් මේක කොහොම හරි කරන්න. අනේ මගේ නියමතේ දැන් කොච්චර කල්යයිද ඒක මවාගන්න බලන්නකො මගේ නියමතට වෙච්ච දේ. බෑන්ක් ඒගොල්ලන්ට ඒක කරන හැටි පෙන්නන්න. ඔයා ඒක කරලා පෙන්නවා අපේ උණුසුම් සුම පැතුම් එයා තමයි හොඳටම කළේ. ගොඩක් හොඳයි. මම හිතන්නේ ඔයා හැමෝගෙම රෑ කෑම එක බේරගත්ත කියලා. මට නම් අඩි පුදුමයි. ඕඩි මේ අපේ ගෙවල් පැත්තට මේක ඉන්න ගන්න පුළුවන් නම් නෙවෙයි. මානේ රායෝ. රාජාමට ස්තුතියි. ඒ වගේම කියලා දුන්න දේවල් වලට අපිට පදක්කමේ අනිත් භාගය ලැබෙන්න තව කොච්චර විතර පුහුණු වෙන්න වෙයිද? ඉවසන්න ඩින් බෑන්ක්. ඕගොල්ලන්ට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ෂැන්හයි වලට ඉක්මනටම නොගියොත් මගේ මාමා හුඟක් බය වෙයි. මට තව මේකට අඩු පොඩ්ඩක් ගන්න බෑද? දෙවෙනි පාරක් නේද ඉස්සෙල්ලත් කෑවේ. ඕනම කඩේක එහෙම ඉල්ලුවම දෙනවා. ඒන විදිහට තැඹිලි පාට පූසට කෑම මදි වෙලා වගේ. මං තව ටිකක් අරගෙන එන්නම්. තව බත් තියෙනවා. ඔය ගමම්ම අතුරු පසටත් මොනවද ගේන්න ආයේ යන්න ඕනේ නැහැ. මං කිව්වේ නේද චොකලට් වගේ පොඩි දෙයක් තිබ්බම ඇති. ඉක්මනට පන්සල ඇතුළට යන්න. දැම්ම. ඔයගොල්ලෝ ආයෙමත් ආවද? ටෙලිෆෝන් එකෙන් කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නේ මොකටද ආවේ අපරාධනේ? ඒ ඕකට වෙනවා. මොකද ඔය කරන්නේ ඇත්තටම පැන්ඩලට කුඹු පුළුවන්ද? හරි පුදුමයි. මොන විකාරයක්ද? පැන්ඩලට කුඹු පුළුවන් කියන එක මා විකාර කතාවක්. ඔව්. ඊළඟට ඔයා ඒක ඉතින් එච්චර දෙයක් නෙමේ පුංචි වඳුරු පැටියෝ. මෙච්චර වෙලා ඔබතුමා කොහෙද හිටියේ? බලාගෙන නිරීක්ෂණය කළා. ස්තුතියි අපිට උදව් කරාට. ඕගොල්ලන්ට පොඩ්ඩක්වත් කුංකු බෑ. ඇත්තටම මට මේ අවුරුදු 78ටම හම්බ වෙච්ච අදක්ෂම ශිෂ්‍යෝ ටික. ඒ වගේම එක දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලෝ හොඳට දන්නවා යාළුවෝ ඇති කරගන්නේ කොහොමද කියලා. පැන්ඩල කාවවත් ලේසියෙන් විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒ නිසා ඕගොල්ලන්ට ලැබෙනවා පදක්කමේ මේ කොටස. ස්තුතියි. අපිට මේක ගෞරවයක්. එහෙනම් දැන් අපි ළඟ තියෙන ෆුස්සල්ලෝන්ගේ නිදානේ යතුර. ඔව්. ඒ වුණාට ඕගොල්ලෝ කීයටවත් එයාගේ ඇහැ දිහා බලන්න එපා. තේරුණානේ? ඒ විදිහට වෙලා හමුදාවල් ගොඩාක් පරාද වෙලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හොඳයි. උපදෙස් වලට ස්තුතියි. තාම තේරෙන්නේ නැත්තේ අර කොටි මූණේ තේරුම මොකක්ද කියලා. වව්. ඒකට උත්තරේ ඕගොල්ලන්ගේ ඇස් ඉස්සරහ පිටම දැන් පේන්න තියෙනවා. හරිනේ. කොටියා කියන්නේ චීන ජ්‍යොතිෂ ලකුණක් විතරක් නෙවෙයි. ඒ නමින් මිටියාවතකුත් තියෙනවා. ව්‍යාග්‍ර මිටියාවත කියලා. අන්න අතන. අපි ඉන්නේ මෙතන. එතකොට ෆුස්සල්ලෝන්ගේ නිදානේ තියෙන්නේ බීජිං වල. චීන මහ ප්‍රාකාරයට හුඟක් ළඟින්. බීජිං කොහෙද කියන්නේ නම් මන් දන්නේ. ඒ වුණාට හැෙන විදියට නම් ගොඩක් දුර වගේ. දැන් නගින්න අපි යමු. ගොඩක් ස්තුතියි ගුරුතුමා. ගෙවුම් එන්නම් එහෙනම් සුබ පැතුම් යාළුවනේ. ඔය නිදානේ හොයන්න ගිය අනිත් අයට වගේම ඕගොල්ලන්ටත් මගේ සුබ පැතුම් ඕන වෙයි. අනිවාර්යයෙන්ම. ඒගොල්ලෝ
ඒගොල්ලෝ කිය තැනක් ගැන දන්නවනම් මට කියන්න. මට මගේ පූසොන්ගයි බලු පැටියමයි ගොඩාක් මතක් වෙනවා. අනේ මට කරුණා කරලා කොහෙද ගියේ කියලා කියන්න. හරි වෝල්ඩෝ ඒගොල්ලෝ ගැන මෙයා කියන්නේ අපි මෙතනින් යමු. ඒගොල්ලෝ කොහෙද ගියේ කියලා හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. අනේ මගේ රත්තරන් පැටව් දෙන්න මට විශ්වාස කරන්න පුළුවන් දෙන්නෙකුට ඉන්න ඔයාලා විතරයි. මොකක්ද ඇති වැඩේ? අර කොල්ලෑ සතුටුකයි කොහෙද යන්නේ කියලා අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් වෝල්ඩෝ මං හිතන්නේ අපි ඒ ගැන දන්නවා. එකඟාවට ස්තුතියි. බලාගන්න යාළුවනේ මේ තමයි චීන මහා ප්‍රාකාරය. සිටිය මේ විදිහට අපි හොයන රහස් ගුහාව තියෙන්න ඕන මේ හරිය. එයා මොන හරි දෙයක් හොයාගෙනද කොහෙද? රජකාලේ වලලපු මස් කට්ටක් හොයාගෙන. බලන්න අර දැක්කද? මෙතනින් වෙන්නේ නැති ඇතුළට යන්නේ. හෙලවෙන්නවත් නෑනේ. ඒකට ඇත්ත මට යතුරු අමතක වුණා. මාබා උඩට ගන්න. අයියා ගෝණා කාෆිල් ඕනේ නෝබෝ. මට නිදානේ හොයාගන්න උදව් කරන්න. නැත්තම් ඔයාලගේ ස්වාමියා වයි පන්න පිටින් දකින්න වෙන්නේ නැහැ. අරයා එයාද උගලන්ගේ අයිතිකාරයා? ඔව් එයා තමයි අපිට කන්න බොන්න දෙන්නේ. නිදානේ හොයාගන්න අපි උදව් කරන්නම්. ඒක පොරොන්දු වෙන්නම්. දැන් ඉතින් අපි මොකද කරන්නේ? ෆුස්සල්ලෝන්ගේ නිදානේ පුරාවෘත්තවල හැටියට නම් මෙහි ඉන්න ගොඩක් විශාල මකරෙක්. එයා තමයි නිදානේ ආරක්ෂා කරන්නේ. බය වෙන්න එපා ඕඩියෝ මකරු කියලා જાතියක් ලෝකේ නෑ. මං කරන බලා මට මගේ නිදානේ හොයාගන්න ඕනේ. මම කුණු පෙලේට ගෑනු කෙනෙක් අප්පා. හිටම් බලන් ඉන්නේ නැතුව කවුරු හරි ඇතුළට ගිහින් බලනවා මොනවද වෙන්නේ කියලා. නෑ මං ඇතුළට යන්න. ඉන්න මාත් එන්නම්. මේ ලයිට් එක පේනවද? මං ඔයා වුණා නම් මේක හරහා යන්නේ නෑ. අයියෝ මං දැක්කේ නෑ. ස්තුතියි. කට්ටියම මේ අහනවා. දැන් ඕගොල්ලෝ යනවා. ඒයි මම වසරේ පූස සම්මානේ 3 පාරක් දිනලා ඉන්නේ හරිද? අයිවාරු ගහන එක මෙන්න හිටිනවා. නිකන් ඇටකට පොඩි කරගන්න. ටිකක් ඉඳලා බැලුවොත් හොඳයි කියලා හිතෙන්නේ නැත්ද? ඒගොල්ලෝ එහා කෙළවර ළඟටම ගිහිල්ලා. මේ මොකද්ද මේ? මොකක් හරි ප්‍රේලිකාවක්ද? මටත් හිතා ගන්න බෑ. මේ චක්‍රය හැමතැනම එක එක සත්තු ඇඳලා තියෙනවා. ගොනෙක්, බැටළුවෙක්, මීයෙක්. මං හිතන්නේ අපිට එහා පැත්තට යන්න නම් මේක හරියට ගලපන්න වෙයි. හරියට කතා කරන්නවත් දන්නේ කවුරු කියලා හිතන් ඉන්නවත් දන්නේ එයා ගැන. පරිස්සමෙන් නෝමෝ වෙනික කයිවාරු ගහන්න ගිහිල්ලා අපිවත් එක්ක අමාරුවේ දානවා අන්තිමට මෙතන. මේ බලන්නකෝ මගේ ලස්සන කොහොමද කියලා මේකෙනුත් පේනවා. කවුරු හරි ලයිට් එක හරහා ඇවිල්ලා. හරිනේ මං කිව්වා දැන් ඉතින් කෑවා නේද? අයියෝ කන්නඩියේ මූණ බැලුවා විතරයි යන්නේ. ඒකට මේ දොර අරගන්න කොහොමද කියලා අපි හොයා ගන්න ඕනේ. මං කරනවා මොඩේ ඔරලා. මට හිතෙන්නේ මේක මොකක් හරි තරකාන කුළු නැත්තක් ඇති. මීයෙක්, හාවෙක්, ඌරා ඒක තමයි මගේ චීන තියෙන ලග්නේ. හරිනේ. මේ තියෙන චීන රාජ චක්‍රයේ ලග්න 12. අපිට කරන්න තියෙන්නේ මේවා පිළිවෙලට හදන එක. ඉක්මන් කොල්ල මොන හරි දෙයක් කරේ නැත්නම් අපි විනාශයි අයියෝ. ආව එන්න ඕන කොටියයි මකරයි මැද්දට. එතකොට මේ හරකා කලින් නෑ ආවට පස්සේ. මට ඕනම කරන වෙලාවේ මේ මොඩේ කොහෙ ගිහිල්ලාද? අන්තිම එක තමයි කොටියා. මං හිතන්නේ අපි මේ ප්‍රේලිකාව විසඳුවා.
මේ ඇරුණි ෆුත්සල්ලෝන්ගේ නිධානයට යන පාර. ඒ ඇත්ත මකරෙන් නෙමේ යෝඩියෝ ඒ ඇවිල්ලා හදපු ප්‍රතිමාවක් පේන්නේ හරිම පුරුයි. මේ නිදානේ මගේ. දැන් මට පුළුවන් බෙලා බෙලසීම කොන්සර්ට් හෝල් 100ක් විතර හදන්න. මං ඒ හැම එකේම සින්දු කියනවා. පුදුමාකාර ප්‍රේතකම තියෙන්නේ. අත්තමයි මෙහෙම ගෑනු විනාශ කරයි ලෝකයක්ම. මෙතන තියෙන සමහර වස්තු අවුරුදු 10 ගාණක් පරණයි. හරිනම් මේව තියෙන්න ඕන කෞතුකාගාරේ. මේ පිළිම ඇත්තම මිනිස්සු වගේමයි. හරියට නිකන් ගල් ගැහුණු රණසූරයෝ වගේ. ඕගලන්ට පේනවද අර මකරගේ ඇහැ? ඒක තමයි ෆුස්සල්ලෝන්ගේ ප්‍රසිද්ධ දියමන්තිය. දියමන්තිය? මම ඒක හොයාගෙන තමයි යන්නේ. මට ඒක ඕනේ. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම දියමන්තිය. මේ දියමන්තිය ගන්න මට උදව් කරන්න. හොඳයි බෙලා මහත්මිය. ඔතන තියෙන ඔය ලොකු කැත්ත මල් පෝච්චිය මෙහෙට ගේනවා. මට මේ දියමන්තිය ඕනේ. ෆුස්සල්ලෝන්ගේ හැදිය බලන්න එපා. ඒක හින්දා 10 ගාණක් හමුදා පරාද වෙලා තියෙනවා. ඕක ගැන තමයි අර වයසක ගුඩුතුමා කිව්වේ. මේ පිළිම වෙලා තියෙන නිදන් හොයන් ආපහු එන්නේ. ඒගොල්ලෝ සේලම ගල් ගැහිලා නේද අර? ඉක්මනට ඇස් දෙක වහගන්න. ඉක්මනට. දැම්මම. ඒක හරිම ලස්සනයි. මට බෑ. මේ දියමන්තිය දිහා නොබලා ඉන්න. මගේ දියමන්තිය. බෙලා මහත්මිය ඔයා හොඳින්ද? බෙලා නෝනා අයියෝ වෙච්ච දෙයක්. අපි පණ පිටේ. මන් නොහිටින්ට ජෝන්ට සොරිම තමයි. වැඩි වෙලා යන්න කලින් මේ ගුහාව කඩන් වැටේ. අපි ඉක්මනට මෙතනින් පැනගමු. අයියෝ මාව හිටවිලා මට උදව් කරන්නකෝ. මං හිතන්නේ මෙතනින් පැන ගන්න හොඳම වෙලාව මේක තමයි. එන්න ඉක්මනට. මට බෙලා නෝනෝ තනියම මෙහෙ දාලා ඉන්න බෑ. අයියෝ අනේ විනාශයයි අපෝ. ජෝන දොරටුව සදාටම වැහුණා. මන් දන්නවා කලේ මෝඩ වැඩක් කියලා. ඒත් මේ ගෑනු කෙනා ගැන මට කොච්චර නරකයි වුණත් ඉතින් අර පූස දෙන්නත් පවුනේ. මොනවා වුණත් පූසනේ. වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා. මගේ සත්තු ටික හොඳින් බලාගත්තට කොහොම ස්තුති කරන්නද මන්දා. රෑ කෑමක් දුන්නා නම් තමයි හොඳ. ඕඩි ඔයාගේ උගුරේ මොනවා හරි හිර වෙලාද? ගුහාව ඇතුලේ තිබ්බ කාසි වගේක් නේද? රැට ඔකෙන් කන්න පුළුවන් ඒ. මේවා මිල කරන්න බෑ. මේවා ජාතික කෞතුක වස්තු. මේවා අයිති කෞතුකාගාරෙට. එතනදී මිනිස්සුන්ට මේවා බලන්න පුළුවන්. ඔව් ඒක හරි. හරි. දැන් හැම දෙයක්ම ඉවරයි. හැබැයි ඉතින් මීට පස්සේ නම් ඔය වගේ දේවල් වෙන්න ඉඩ තියන්න එපා. හරි? මට ඩින්ක් මෑන් ගොඩාක් මතක් වෙයි. හරිම හොඳයි. ඒ වගේම චීනේ. ඒ හරිම විනෝදයිනේ. හොඩි කිව්වා හරි. අර මිනිස්සු අපිව විනාශ කරන්න හදපු කතාව ඇරෙන්න.
මම මේ බලාගෙන ඔයා සමාව ඉල්ලනකම්. සමාව ඉල්ලන්නේ ඒ මොකටද? පෙට්ටි එක දාලා මාව චීනෙට යවුවා. එයාපෝට් එකේදී මාව දාලා ගියා. ඒ මදිවට තට්ටු 50ක බිල්ඩින් එකේ මාව තල්ලු කරා. රාමෝ එහෙම කරාම ඔයාගේ හිතට සානියක් දැනෙනවා නම් මං ඒකට සමාව ඉල්ලන්නේ. මොනව? ඇත්තද ගාෆිල්? ඔයා එහෙම කරපු පළවෙනි වතාව තමයි මේක. මට නම් ඒ ගැන කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. ඔයාට එහෙම දැනෙන එක හරි ශ්‍රේෂ්ඨයි නෝමෝ. මේ ඕදි මේ මට මතක් කරන්න ගෙදර යද්දී අබුදාබි වලට යවන්න පාර්සලයක් තියෙනවා. හොඳේ. මතක ඇතුව එක මතක් කරන්න හරිද? ඇත්තට මං ඔර දෙයක් කියන්න මේ බලාගෙන හිටියේ. ඔයාට සින්දු කියන්න බෑ. මොකක්ද දැන් ඔයා සින්දු කියන එක ගැන කිව්වේ කියලා කියනවා. ඔයාට මේකට පසුතැවෙන්න වෙයි ඔල්ගා.